පාවිච්චි අදහස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි මාත්‍යක් ගෙනාවා මාත්‍යක් කරලා මේ බුද්ධි කියන්නේ ඇතුළේ බුද්ධි කියන්නේ වගේ කියනවා. දැන් මෙතෙන්දී මේ සිද්ධියේ ලක්ෂණ ඉලක්ක කුමාරගේ සිද්ධියේ අපි දකින දෙයක් තමයි ඒ බුද්ධි කියන්නේ මුළු මුලින්ම ලක්ෂණව අසමත් කරා. දැන් වෛද්‍යතුමා බොරු ආකාරයක් දුන්නා. ඒ වගේම ඊට පස්සේ මේ කතාවේ තාක්ෂණයක් තමයි රජයේ නීතිඥවරයාගේ ක්‍රියාකලාපය. දැන් ඒ පොලිස් නිලධාරියා අත්අඩංගුවට අරගෙන මහාවිද්‍යාලයේ ඉදිරිපත් කරන අත්අඩංගුවට අරගෙන විමානභාරයට පත් කරනම මිනිමරමක් නිසා ඔහුට අපේයන්න පුළුවන් මහාවිද්‍යාලය. නමුත් ඒ අපේයීම ඉදිරිපත් කරනම අපි දන්නවා සාමාන්‍ය රජයේ විරුද්ධ වෙනවා අපේයීම. ඒ වගේ මිනිමරුකදී පරීක්ෂණ වලට හරියටම බෑ කියලා. නමුත් මේ රජයේ තවත් තුනක් ඇතුළත ඔහුට අපලනවා මේ වන්දනා. ඇයි අපිට එතෙන්දි කියන්න තියෙන එකම උත්තරේ තමයි ඒ ඔහු පොලිස් නිලධාරියෙක් නිසා. ඇයි එතකොට අපි පොලිස් නිලධාරියෙක් අප ලබා දෙන්න විරුද්ධ වෙන්නේ? ඒ අර මම ඉස්සෙල්ලා කියපු අර ප්‍රභූ කියන බලයට වෘත්ති කියන්නේ ඇඳගෙන. වෘත්ති කියන්නේ ඇඳගන්නවා අපි ප්‍රභූ කියනවා. වෛද්‍යවරු, නීතිඥවරු, පොලිස් නිලධාරීන් ඒ ආදී හැමෝම මේ සමහර නීතිඥවරු මේ උසාවියට යන ඇඳුමින් තමයි වෙනත් උසාවියට අදාළ නැති කාර්යයන් සමහරයි. නීතිඥ නිල පත්‍රය මොකද න්‍යායාධිපති කාර්යය පාවිච්චි කරන අදාළ නැති තැන්වල. රටේ සමහර මුස්තිකයෝ රටේ නිල විභාගය ගහගෙන යනවා. අදාළ නැති තැන්වල. ඒ ප්‍රභූකමක් ඇඳගන්න මුස්තිකයෝ. අපි ඊගොල්ලෝ අනිත්‍යයට වඩා අපි ඒක නිසා අපි බලා ගන්න ඕනේ අපි අපේ පිටරට ගහ ගන්න ඕනේ. වගේ එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ සිද්ධවල පොලිස් නිලධාරීන්ට ඒ වගේ මේ උදව් කරන්නේ. මම දිනක් අහන්න ගියා මේ රාජ්‍යයේ නීති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පොලිස් ට්‍රේනින් එකකට මමත් එතන ගියා. පොලිස් නිලධාරීන්ට කියනවා මේ ඕගොල්ලෝ මේ ක්ලාස් කරලා අහනවා අපිව හම්බවෙන්නේ මේ චෝදනාවක ලක්ෂණ හමුවේ සමහර වෙනවා අපිව හම්බවෙන්නේ එන්න කියනවා අනේ අපි මේ මරන්න හිතාගෙන ගැහුවා මේ මෙන්න මෙහෙම හේතුවක් නිසා බැරිනේ මොකේ මාන්නේ සිද්ධ වෙන්නේ අපිට ඒක නැත්තම් මේ අපිව මේ අභිචෝදනා පත්‍රය දාන්න එපා අපි එච්චර ගැහුවාට මේක මේ සිදුවාල සිද්ධ වෙලා තියෙන්නේ දැන් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේක ප්‍රතිසංස්කරණ නෙමෙයි අපිට අවශ්‍ය ඇත්තටම අපේ ඔළුව ඇතුලේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේ මිනිස්සු දිහා බලන විදිහ සමාජ ස්ථාවරයන් වල ඉන්න එක මිනිස්සුන්ට අපි ඇයි එක විදිහට කලකන්නේ? ඇයි මේක එක එක්කෙනාට එක විදිහට ඇප්ලයි කරන්නේ කියලා. ඒක දිහා අපි බලන්න ඕනේ. ඇත්තටම නීති ප්‍රතිසංස්කරණ වලට ඉස්සෙල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි අපිට. මිනිස්සුන්ට කලකන විදිහ ගන්න. මිනිස්සු දිහා බලන විදිහ ගන්න. හැම මිනිස්සෙක්ම එක සමානයි කියන එක. අන්නේ ඒ ගැන අධ්‍යාපනයට ඇතුළත් කරගන්න. ආසයි අධ්‍යාපනයේ නීති ඇතුළත් කරගන්න. මානව හිමිකම් ඇතුළත් කරගන්න. මම ඊට අවුරුදු 25කට කලින් මානව හිමිකම් ක්‍රියාකාරීත්වයේ නැතුවා. ඇයි ආසයි අධ්‍යාපනයේ මානව හිමිකම් නැති? ඇයි ඔයගොල්ලෝ ඉස්කෝලේට ගිහිල්ලා ළමයි ට්‍රේන් කරන්නේ නැත්තේ? අවුරුදු 12කට උඩ ළමයි මේ සම්බන්ධයෙන් ට්‍රේන් කළ යුතුයි නේද? මම ඒක උත්තර තමයි ඒකට මුලින්ම විරුද්ධ වෙන්නේ ගුරුවරු කියනවා මේ අපිට මොන හදාගන්න බෑ ඕවා ඇවිල්ලා මෙහෙ යනවා. අන්න ඒ ප්‍රතිසංස්කරණය අපිට අවශ්‍යයි. සමහිතන් මේක අපිට කාරණාවක් තිබුණා. මේ
මානසික කොමිසමට කොයිතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවද? ඒ සම්බන්ධ දැන් ඒ ලැබෙන පැමිණිලි අපිට වලට වඩා ඇත්තටම මේ සමාජයේ වලින් විකාශ සිද්ධ වෙනවා. මම කියනවා අපේ සමාජ රෝගී සමාජයක්. මේ වදහිංසාවට පත් වෙන හැම කෙනෙක්ම මානසික ආර්ථික තත්ත්වයක ඇන්සයිටි වලින් පෙළෙනවා. ඒ වදහිංසාව ඇතිකරන පුද්ගලයා ඒ කම්පණයටම පත් වෙනවා. ඒක තමයි විද්‍යාත්මක මතය නේද වෛද්‍යතුමා? වදහිංසාවට ලක් වෙන පුද්ගලයා වගේම වදහිංසාව කරන පුද්ගලයා ඒ විදිහම මානසික කම්පණයකට කරා. එතකොට මේ අපි වදහිංසාව දැකලා තියෙන කාරණා අපේ සමාජයේ වැඩි දෙනෙක් රෝගී. අපි මේ දෙයක් බෙහෙත් කළ යුතුයි. මේ සමාජය සුවපත් කළ යුතුයි. මේක ලෙඩක් හැටියට අපි අඳුරගන්න යුතුයි. ඒක නිසා මම හිතන්නේ නීතිය තියෙනවා. නමුත් මේකේ බරපතලකම නිසා කිව්වා වගේ මේකේ බරපතලකම ගැන අපි මේකට කතා කරන්න යුතුයි. විසාවේ මේ සිල්පක අපි හැමතැනම පෙන්නේ යුතුයි. මම හිතනවා හැම පාසලකම පෙන්නේ යුතුයි මේක පස්සේ. හැම විශ්වවිද්‍යාලයකම පෙන්නේ යුතුයි. මුලින්ම කොළඹ විශ්වවිද්‍යාලයේ පටන් ගන්නවා. ඒක නිසා අපි මේක ගැන විතරක් මේකේ කතා කරන මේ සමාජයේ සංස්කරණය බවට කැමති ළඟට මේ අපි කියන්නේ එකක් තියෙනවා අපි ඉතින් ඊළඟට මොහොතේ පිටත් පෙරේරගෙන මොහොතේ අර කිව්වා වගේ කියන්නේ අපේ සමාජයේ තියෙන කිසිම කියන්නේ ප්‍රබුද්ධයක් තියෙන කතාවක්. ඒ කියන්නේ අපි හැමෝම කැමති මම තවත් එක් පුරවැසියෙක් මම සමානීක වෙන්න වඩා වැඩි යමක් වැඩි පුද්ගලයෙක් වැඩි බලයක් සහිත මිනිහෙක් වෙන්න කැමතියි. ඒ විදිහට හැදෙන කිසියම් පරයක් කාටල් එකක් තියෙනවා. අපි ගත්තොත් මේ වදින්තරක අදාළව පොලිසියේ ඉන්නවා, අධිකරණ වෛද්‍යවරු ඉන්නවා, ජජස්ලා විශේෂකාරවරු ඉන්නවා, නීතිඥවරු ඉන්නවා. මේ විදිහට හැදිච්ච ඒගොල්ලෝ අතර කිසියම් බල සම්බන්ධ බලයක් තියෙනවා. ඒගොල්ලන්ට සම්බන්ධතාවයක් තියෙනවා. වදින්තාව සුජාතකරණය කරන්න ඒ සම්බන්ධතාවයන් අදාළයි. ඒ හරහා තමයි වදින්තාව ක්‍රියාත්මක වෙන්නේ යම් විදිහකට. ඒකට ඔබත් යම් විදිහකට මේ විදිහම ගුරුයන් වල ඉඳලා තියෙන අපිට අපේක්ෂිත තියෙනවා. ඒකට ලංකාවේ ඇයි මේ කියන අපිට හැමෝටම අපි ජීවල කියන්නේ සියලු නිලධාරීන් සාමාන්‍ය අම්මලා තාත්තලා දරුවෝ සාමාන්‍ය වගකීම් තියෙන පුරවැසියෝ වෙනවා. හැබැයි මේ විවරයක් තිබුණා. මේ ප්‍රබුද්ධයක් අත්පත් කර ගන්නා හැකියම මේ නිලධාරී සංස්කෘතිය තුළ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේක සැබෑවක්ව තිබෙන්නේ ඇයි? සමාන ප්‍රශ්න අතුරුවේ දෙයක් කියලා තුළ නමුත් විශේෂයෙන්ම මම හිතන්නේ අපේ සමාජයේ තුළ රොබෝටික් ආකාරයෙන් විවිධ වෘත්තියන් අපි දකින්නේ සම්හරතර පමණයි නිර්මාණය කරා. නමුත් මේ ඔවුන්ගේ සමතුලිතතාවයේ සමතුලිත වල ක්‍රියාත්මක වීම තමයි මේ සත්‍ය ලැබීම දකින්න පුළුවන්. ඒ සාමාන්‍ය පරිසරයේ නෙමෙයි. නමුත් ඒක හේතුව තමයි ඔවුන්ට ඒක ඔවුන්ගේ සංස්කෘතිය තුළ ඔවුන්ගේ කලින් පරම්පරාවල දීපු ලැබෙනවා. ඒ ඔවුන් උත්සාහ කරනවා නැත්නම් ජීවිතේ ජීවනවල වඩා හොඳ විදුම බවක් ලැබෙන්නේ. ඒක තුළ ආකාරයේ ප්‍රතිලාභ තිබෙනවා. ඔවුන්ගේ ඉස්රායලි රට යාමට ඔවුන්ට ලැබෙන වෙනස් ප්‍රස්තාවනා මේ සත්‍ය මාර්ගශක්තිය. ඒක විවිධාකාරයේ විවිධ වෘත්තික කණ්ඩායම්වල වෘත්තික සමතුලිතව ලංකාවේ වෙනවා. මේ ඉතිහාසයේම ආරම්භය යදී ඉන්නේ මේ විශාල කාලයක් පුරා පැවතුණා තියෙනවා. හැබැයි මේක පේන්නේ සමාජයේ මතුවෙන්නේ. සමාජයේ මතුවෙන දේශපාලනයේ කරන මුස්ලිම් නැත්නම් දේශපාලකයන්ගේ යාවන සම්බන්ධයෙන්, මතවාද සම්බන්ධයෙන්, සම්බන්ධයෙන් මොන විදිහට පිටිපස්සෙන් ඉන්නේ මේ වෘත්තිකයන් ක්‍රියාවන් ගැන වැඩිපුර කතා කරන්නේ. යම් අවස්ථාවක් මතුවෙනවා. අපි දන්නවා ක්‍රියාවලිය වෙලා තියෙනවා. කිසිම ස්වල්පයේ ඊට වඩා විශාල ප්‍රමාණයක් මේ සිදුවීම් කලකින් මේ සිදුවීම් තුළ තමයි අවාස්තේක වූ අවදීන් පස්පට්නේ අර පිළිත් කරන්නේ. මේ වගේ සම්බන්ධ කතා කරනකොට අපි දැන් කතාවේ අවසන්වාදී විවිධ විද්‍යාන්ගේ ප්‍රකාශ මේ සියලු දෙනා අපි සිවිල් සමාජයේ මේ සිවිල් පුරාසයන් තමයි මේ උදාහරණ අපි මතෙන් මොනවාද උන්ගේ තියෙන උන්ගේ සිවිල් සංඛ්‍යාව තුළ
හොඳ අවස්ථාවක් නැහැ. අර වෘත්තියක් හෝ අර බලයේ සමිත පුද්ගලයන්ට ඒ සුගතන සමන් පුද්ගලයා දින ආත්ම සම්පත්තිය මොහොතේ දුව අසාධාරණ සම්පත්තිය. උන්ට යම් අවස්ථාවක සාධාරණ ඉස්සෙල්ලා තියෙනවා තමයි නම් සමස්තයක් ලැබෙන්න මේ පුද්ගලයාට සාධාරණ ඉස්ස වෙන්නේ. ඊළඟට කැමති විශේෂ අවිසා ඉතින් ඔබෙන් අහන්න ඒ කියන්නේ මේක පිටකම කියවුණා මේ සාකච්ඡාවේ චිත්‍රපටයේ කියවන දෙයක් තමයි අපේ සමාජයේ තියෙනවා දැන් අපි දන්නවා මේක සිද්ධ වෙනවා ඔබ කියපු විදිහට කොච්චර වාර්තා නොවන දේවල් තියෙනවද අපි මේ උන්වහන්සේලා දන්නවා මේ වැඩි ඉතිහාසයක් පහු කරලා තියෙනවා 89 පහු කරලා තියෙනවා 2009 දක්වා තිබිච්ච විද්‍යාව පහු කරලා තියෙනවා 2010 පහු කරලා තියෙනවා හැබැයි දැන් අපි ආයෙ ඇවිල්ලා ඉන්නවා දැන් අපි යම් විදිහක මාත්‍රාවෙන් දෙහි සම්මත කරමින් ඉන්නවා ඊළඟට තියෙනවා පාතාල මර්ධනය පිළිබඳ වමනාවක් තියෙනවා දැන් ඒකට විකල්පයක් නැති විදිහට අපිට යෝජනා වෙලා තියෙනවා සත්‍යාව වෙනස් මේ සමත ඒක පාවිච්චි කිරීම අපි අහුම්කල විදිහ කියලා හෝ වෙනස් විදිහ කියලා යෝජනා වෙන කනක් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා හැබැයි මේ වෙලාවට අනුමැතියක් තියෙනවා කවදාවත් නොතිබුණේ දැන් අපි මේ සියල්ල දැනීමිනොත් හැබැයි නැවත අපි මේක බාර දෙනවා නේද පුද්ගලගත කාරණා වලට ඒ කියන්නේ මේක නරකට පාවිච්චි වෙන එකක් නැහැ. හැබැයි ආයතන දියුණුවපවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ ස්ථාපිත කරන්නේ එහෙම පුද්ගලගත කාරණා වලට ක්‍රියාත්මක කරන්නේ නෙමෙයි මම හිතන්නේ. So again, just to make clear few words in English. I think that the fact that we continue to find reasons, find justifications for having such broad laws and also abuse of laws is why they continue to be on the law books. There will always be another enemy, there will always be another calamity, there will always be another emergency when you need apparently unchecked law, unchecked power, which allows this kind of abuse. And I think as a society we have also gotten very used to quickly moving to broad powers to protect us again, this idea of being protected. And it's a very difficult thing to get out of. And now it's about drugs, right? And then it was also, before emergency also, as a response to the cyclone disaster. Move to militarization, move to broad powers, move to abuse of power is our first instinct. And it is not a great way to run a democracy. And moving away from that requires unlearning on behalf of ourselves as citizens as well as those who are in government. And that is a project that we need to continuously engage in. Indigenous day තමයි අතන හැම කිසිම මොහොතේ හේතුවක් කියලා නීතිය තියාගන්න කියලා ලොකු බලයක් තියෙන නීතියක් නම් මේ නීතිය තියාගන්න යම් කිසිවක් දෙන්න පුළුවන්. කියවගෙන දැන් මතක් වෙනවා මේ කලින් සැකවාදී කියන්නේ අපේ බලය කියන්නේ බලන්න බැරි සීමා කරන්න බැරි බලයක් තමයි සැකවාදී බලකින් සම්බන්ධව තියෙන්නේ. ඉතින් ඒ වගේ බල අවශ්‍යයි කියලා තමයි සමාජයට ආරාධන දීලා තියෙන්නේ. ඒ ආරාධන දැන් අදත් අපි ඒ ආරාධනෙන් තමයි ඉන්නේ. ඒ ආරාධන ගැලවෙන්න අපිට මේ නීති නැතුව මේ වගේ අසීමිත බලයක් නැතුව ආරක්ෂාවක් නැහැ කියන මතින් තමයි අපි හැමෝම ඉන්නේ කියන එක තමයි මට තේරෙන්නේ. එතකොට අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියන හැටියට අපිව පාලනය කරන කරුවන් වෙනස් දෙයකට හිතන්න පටන් ගන්න ඕන. ඒක නැතුව අපිට මේක ඇත්තටම හැමෝටම කියන්නේ හැම කෙනෙකුටම හැම අපිටම ආරක්ෂාවක් දෙන්න විදිහට පාලනය කරන්න අමාරුයි. ඒ කියන්නේ අසීමිත බලයක් තියෙනකොට ඒ යම් ජනකකවලට ඒ බලය පාවිච්චි කරන විදිහ අයිති තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒකෙන් ගැලවෙන්න අපිට අතන සීමාවක් තියෙන්න ඕනේ. ඒ සීමාව පනවන එක ඒ නීතිය උපායකින් අපේ ශාරීරිකව නැත්නම් අපේ යම්කිසි නිදහසක් නිමිත් කරනවා නම් ඒක උපායකින් ජාතික මාධ්‍යයක අතන බලන්න ඕනේ. බැලුමක් නැත්නම් ඒක ප්‍රතිස් වෙන්න තියෙන මේ හැකියාව ගන්න.
ඒකෝට ඒ වගේ සිස්ටම් එකකින් ගැලවෙන්න අපිට ලොකු ක්‍රියාවක් දෙකක් මෙතන කරන්න කියනවා. අපි ප්‍රොඩක්ෂන් හැටියට අපි ඒකම හිතලා ඒ යන දිශාවට සපෝට් එකක් දෙන්න ඕනේ. අපේ ලොකු නැත්නම් ඉන්නේ අපි සපෝට් එක දෙන්න ලොකු බලය තියෙන නීති වලට තමයි අපිට මේක අවශ්‍යයි කියලා. එතකොට ආණ්ඩුවට ලොකු මේ වස්තුවක් තියෙනවා මේ දිශාව වෙනස් දිශාවකට ගෙන යන්න ඕන නම් ප්‍රධානතාවාදී රටක් දිශාරන්න ඕන නම් ඒකද මේ අදහස් මුල් කරගෙන නීති හදන්නයි තියෙන නීති බලවන්නයි තියෙන බලය අඩු කරන්න කරන පිළිවෙල ගන්න ඕනේ. අනිත් මහත්මයා කැමති ඒ කියන්නේ ඔබත් කිව්වා මෙතන සාකච්ඡාවකට ගත්තා කියන්නේ අපේ තියෙන අපි සමාජයක් ශිෂ්ට කරන්න. ඒ කියන්නේ අපිට දඬුවම නැතුව අපිට සිත සම්පන්න සමාජයක් හදන්න බැරිද කියන එක. ඒ කියන්නේ පහුගිය කාලේ ආවා පණ්ඩනය පාසල්වල විරෝධී කරන්න ඒක අපරාධ වර්ගයක් බවට පත් කරන ගමන් විශාල විරෝධයක් ආවෙත් ගුරුවරුන්ගේ විතරක් නෙමෙයි සාමාන්‍ය දෙමව්පියන්ගේ. දරුවන්ගේ දෙමව්පියන්ගෙන් අපි තමයි අපිට දරුවෝ හදන්න බෑ දඬුවම නැතුව. අපි දන්නවා මේ සමාජයේ තියෙනවා පිළිගන්නේ නම් බය කරලා හදන්න ඕනේ, දැනුලා මේක ලැජ්ජ කරලා හදන්න ඕනේ. ලැජ්ජ බය නැතුව ළමයි හදලා වැඩක් නෑ. මේක තමයි අපේ සමාජයේ අපි දන්නා ශිෂ්ට කරන්නේ. ඒක තරුණතා පොඩි කාලේ ඉස්කෝලේ පාසලේදී පවුල කරනවා, ඊළඟට පාසලේදී කරනවා, සමාජයෙන් අපි පොලිසිය සහ මර්ධනාවට වලින් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ විවිධ විදිහට හැබැයි ඊළඟට ඔබ සමාජ ක්‍රියාකාරීකෙක් විදිහට මානසික ක්‍රියාකාරීකෙක් විදිහට දීර්ඝ කාලයකට ඔබට අත්දැකීම් තියෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක වැඩ කරනකොට අනිත් පැත්තට හරි අපි ලේසියෙන්ම කැමති විවිධ වෙනුවට මර්ධකයාගේ පැත්තට කොහොම හරි අමාරුවෙන් හරි මර්ධකයාගේ ගෑවෙන හරි කිව්වොත් අපි කැමති. අපි ඉතින් මර්ධකයට පත් වෙනවා. විශේෂයෙන් සමාජ ක්‍රියාකාරීකෙක් විදිහට වැඩ කරනකොට ඒ සමාජයේ තියෙන විවිධ වෙනුවට සමාජයේ බහුතරයක් පිළිගන්න කැමති යම්තක් ගෑවෙන හිතකෙති මර්ධකයක් එක්ක. නැත්නම් සමාජයේ ශික්ෂණය කරන්න බවට මර්ධකයව පත් කරගන්න කැමති. ඔබේ අදහස මොකද ඒක? ඒ සම්බන්ධ මම මතින් අදකින්න මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට පොලිසිය හෝ ගුරුවරයෝ පහදී සිද්ධියක් වුණාම ඒ ෆැමිලි අවස්ථාවට පත් කරන විශේෂයෙන් සමාජයේ ඒක නම් තනි කරනවා ඒක නම් සම්බන්ධව දක්වන අදහස් කරන හරිම අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේ මම හිතන්නේ අපේ පූජ්‍ය පක්ෂයේ කියලා ඉන්න අය අතකින් කියන්නේ තියෙනවා ගොඩක් වෙලාවට පොලිසිය පහදීමක් වුණාම ඒ සම්බන්ධ නඩුකරණයක් යනවා මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ පල්ලියේ ආපාද තමයි යන්නේ පොලිසියත් එක්ක ඒක සෙටල් කරන්න මේක මේ විදිහට කරන්න එපා මේක. නමුත් අර සමන්ත දාණය දෙන සමන්ත දායකත්වය දෙන තමන්ගේ අවසන් පුරවැසිය පහර දෙනවා. ඒ වෙලෙදි මේ පූජකව කොහෙද කියලා හොයාගන්න බෑ. ඇත්තටම හරිම අශෝභන අසිස්ත සිද්ධියක්. මේ මෑතක් වෙනකොට මේ මෙතන අපි වේදිකාවේ ඒ කාන්තාව ඉන්නවා එයාට පොලිසිය පහර දෙනවා. ඊට පස්සේ ආය යනවා සුප්‍රීම කෝට් එකට. ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවෝ මට ගැහුණා වයිස්කරේ ගත්තා මම වයිස්කරේ යනන්ට දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න දෙන්නේ නැහැ කියලා. හාමුදුරුවෝ ප්‍රශ්නයක් නැහැ. එයාට ඒක ගෑනක් නැහැ. නමුත් එයා ඒ ගායිකාව දානය අරගෙන යනවා මේ මාසිකයි. නමුත් සුප්‍රීම කෝට් එකේ නඩුවකින් අවසන් ලැබිච්චාම හාමුදුරුවෝ යනවා එයා වැඩ කරන ගාමන්ට් ෆැක්ටරි එකට මේ පොලිස් නිලධාරියෙක් එක්ක මේ ලක්ෂ 10ක් දෙන්න මේක මෙතනින් නතර කරන්න මේක ඉස්සරහට ගෙනියන්න එපා කියලා. හැබැයි ඒ කාන්තාවට හොඳ ශක්තියක් තිබ්බයි කිව්වා මේ හාමුදුරුවන්ට වැඩ බලාගෙන ඉන්න මම මගේ වැඩේ කරා ගන්නවා කියලා. ඇත්තටම මෙන්න මේ ප්‍රභූ කියලා මේ අපි වැඳ වැටෙන මේ සමාජයේ පූජකවරු මෙසින්මද අපිට සලකන්නේ. ඒගොල්ලන්ට මොකද තියෙන අනිත්‍ය මේ තවත් කෙනෙකුට යුක්ති ඉස්තර ගන්න තියෙන අවස්ථාව බාධාවක් කරන්නේ. එයාට මොකක්ද තියෙන පොලිසිය පෙරන් තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඒකවල එතන අපිට පැහැදිලිව පේනවා පොලිසිය පූජකවරු මේ ප්‍රභූ කියන එක එන්නේ මේ උත්තිකෝ එකම පස්සලක පුරවැසියෝ සාමාන්‍ය බලයක් තියෙන මිනිස්සුන්ගේ පහත් මට්ටමේ අන්න ඒ දෙදීමම තමයි මේ බලය කියන එක පාවිච්චි වෙන්නේ කියන එක මගේ අදහස.